මේක නැති බංගස්ථාන කරන්න දෙන්න එපා. ගුරුවරු නරකයි කියලා තියෙනවාද? ගුරු සංගම් නියෝජිතය හැර පන්ති කාමරයක උගන්වපු නැති දැනට ආණ්ඩුවෙත් ඉන්නවා විපක්ෂෙත් ඉන්නවා. ඔය සංගම් එක විනාඩි 40ක් උගන්වලා තියෙනවද? උගන්වලා තියෙන්නේ ගුරුවරු. මේ අපි ඔබතුමාලා එළිය රිසර්ච් එකක් කරන්න. ගුරුවරුන්ගෙන් අහන්න. මේක ඔබතුමාලගේ වගකීම. මේක හදලා දෙන්න. මේක දුන්නේ නැහැ කියලා ඊයේ බෙරිහන් දුන්නා. මේ වගේ බොරු ප්‍රචාරය කරන්න එපා මාධ්‍ය විසින්. අත්‍ය ප්‍රචාරය කරන්න. මේව ගුරු සංගම් වලට දෙන්න ඕනේ නැහැ. මේව දෙන්න ඕන ගුරුවරුන්ට. උගන්වන ට්‍රේනින් කරන අයට. ඒව දීලා තියෙන්නේ. මේ වැරද්ද මාධ්‍ය වෙන ඔබතුමාලේ වැරද්ද කරන්න එපා. හරි දේ හරියට දාන්න. මේ තියෙන දෙමාපියෝ සහ ගුරුවරු දැනුවත් කරපු මොඩියුල එක මේවයි මොනවද දුන්නේ නැහැ කියන්නේ. මාර්ගෝපදේශය වැඩිදුර අධ්‍යයන මොඩියුලට. ඒ කියන්නේ චූටි මොඩියුලටත් වෙනම ගයිඩ් එකක් දීලා තියෙනවා. ප්‍රධාන මොඩියුලටත් වෙනම ගයිඩ් එකක් දීලා තියෙනවා. ඒව දීලා නැද්ද? ඇයි මෙහෙම බොරු කරන්නේ? විෂය නිර්දේශය දුන්නේ නාලු. මේ තියෙන්නේ අපි පුහුණුවීම් කරපු ජාතික අධ්‍යාපන ආයතනයෙන් හදපු විෂය නිර්දේශය. මේ විෂය නිර්දේශවල ඔක්කොම දීලා තියෙන්නේ. අපිට දෙන්න තියෙන ඔක්කොම දුන්නා. මේ අඩුපාඩු නැහැ. මේ තියෙන විෂය නිර්දේශය, මේ තියෙන විමසුම් මනසක් සඳහා ප්‍රවේශය. මේක තමයි අපේ දරුවෝ අලුත් ලෝකෙට ගෙන යන මාර්ගය තියෙන්නේ. මේකේ ළමයට රිසර්ච් කරන්න, ළමයා විසින් දෙයක් නිෂ්පාදනය කරන්න, හදන්න ඒ දේවල් ඇතුළත් කරලා තියෙනවා. ඒවට ලකුණු දෙන ක්‍රමය පුද්ගල බද්ධ වෙනවා කියලා කියනවා. එහෙම පුද්ගල බද්ධතාවයක් නැහැ. ඒකට නියමාකාර රුබ්‍රික් එකක්. කොහමද දෙයියනේ කොලයක් හතරස්ස කපන්න කිව්වොත් ඒක දාර නැතුව හරියට හතරස්ස කපලා තියෙනවා නම් ඒ දරුවට එකම දේ කරපු දරුවෝ දෙන්නට ලකුණු දෙකක් දෙන්න බෑ. ඒ වගේ නිර්ණායක හරියට හදලා රුබ්‍රික්ස් දීලා තියෙනවා. මේ කියන්නේ 2019 තමයි අපි ඉස්සෙල්ලම මේ ප්‍රතිසංස්කරණ ගැන දැනුවත් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව කාලේ. ඊට පස්සේ ආවා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව. ඒකනොත් මේක ඉස්සරහට ගෙනිච්චා. දැන් මේ ආණ්ඩුව තවත් පියවරක් දීලා තියෙනවා. අවසාන පියවර මේ යන්නේ. මේකට මේගොල්ලෝ හරස් කපන්න එපා. අපි ගුරුවරු විදියට, දෙමාපිය විදියට මේ එකතු වෙලා ඉන්නේ. ඔබතුමාගේ නම කියන්නකෝ. මම මහේෂ් කරුසිංහ. විද්‍යා ගුරු උපදේශක සම්පත්දායක. දනු මොනරේද අපි දෙන්නේ හොඳට යන්න ඉල්ලනකොට දනු මොනරේද අපි දෙන්නේ ජෙනරේෂන් වෙනස් වෙලා සිතුවිලි දැන් වෙනස් වෙලා දරුවන් දැන් අලුත් වෙලා අපි තාමත් පරණ වෙලා හරිනි මැඩම් මේ අහන්න එපා හල් දමන්න කමරාලගේ කතා කියලා අපි දරුවට කමරාලගේ එපා පරණ ක්‍රමය එපා පරණ ක්‍රමය අපිට එපා. ඕන අපිට ඕන. අලුත් මොඩියුල අපිට ඕන. අපිට ඕන අලුත් මොඩියුල අපිට ඕන. අලුත් මොඩියුල නව යුගයට අධ්‍යාපනය දරුවන් හට ඕන ක්‍රමය ජනපතිඳුනි එපා ජනපතිඳුනි එපා දරුවෝ සමග ඒ සිතුවිලි හොඳට යන්න දනු මොනරේද ජෙනරේෂන් සිතුවිලි දැන් දරුවන් දැන් අපි තාමත් හරිනි මැඩම් එපා කමරාලගේ දරුවන් රනිල් සජිත් නව ලෝකෙට නුදුන් නොතෙන්
පතුම් වෙනස්. ගෙනගන්න විදිහ වෙනස්. වෙනස් නොවි. එපා එපා. තවත් එපා. අපිට එපා. වෙනස් බැරි. ගන්න බැරි. වෙනසක් නැති. අධ්‍යාපනය වැරදි. ගියා පහ නොකර ඉන්නේ පෙළ පොත්වල